සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් සෑහෙන දවසකට පස්සේ තමයි ඇත්තටම බිට්කොයින් සම්බන්ධයෙන් අලුතෙන් අප්ඩේට් එකක් අරගෙන ඉන්න අවස්ථාවක් හම්බ වුණේ. chart එකේ මට හම්බෙච්ච විශේෂ කාරණා කිහිපයක් විශේෂයෙන්ම පෙන්වලා දෙන්න අවශ්‍යයි කියලා හිතුණා. ඉතින් අපි ඒකට ඉස්සෙල්ලාම බිට්කොයින් වල weekly chart එක දාගෙන ඔකට 50 period සහ 20 period simple moving average දෙක ඇඩ් කරගත්තොත් අපි කලිනුත් අවස්ථා කිහිපයකදීම මතක් කරපු ප්‍රධානම කාරණයක් තමයි විශේෂයෙන් ওই moving average එක weekly chart එකේ cross වෙනකොට ඒ cross එක ඉතාම නිවැරදි සිග්නල් එකක් හැටියට ගොඩක් අවස්ථාවල වැඩ කරලා තියෙනවා. ඉතින් ওই කාරණේ 2023 බුල් රන් එක පටන් ගන්නකොටත් මම මතක් කළා. ඊට පස්සේ 2022 මෙන්න මෙතනදී බිට්කොයින් ඩම්ප් වෙන්න පටන් ගන්නකොටත් ඇත්තටම ඔය මූවිං ඇවරේජ් දෙකේ ක්‍රොස් එක සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම මතක් කළා. ඉතින් අපි ආපස්සට ගිහිල්ලා බැලුවත් ඇත්තටම ඔය 20 සහ 50 මූවිං ඇවරේජ් දෙකේ ක්‍රොස් එක ගොඩාක් සාර්ථකව වැඩ කරලා තියෙනවා. ඉතින් මෙතනදී ක්‍රොස් වුණාට පස්සේ අපිට පේනවා සම්පූර්ණයෙන්ම බිට්කොයින් ලොකු බුල් රන් එකක ගියා. ඊට පස්සේ මෙතනදී බේරිෂ් විදිහට ක්‍රොස් වුණාට පස්සේ මාකට් එක සම්පූර්ණයෙන්ම ඩම්ප් වෙන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම දැන් පහුගිය සතියේදී අපිට පේනවා හරියටම ওই මූවිං ඇවරේජ් දෙක ආයසරයක් බේරිෂ් විදිහට ක්‍රොස් වෙලා තියෙනවා. එතකොට ওই ක්‍රොස් එක ඇත්තටම මම දවස් කිහිපයකට කලින් දැක්කේ. ඒ කියන්නේ මේ වීක්ලි ක්ලෝස් එකත් එක්කමයි. නමුත් මට වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් මේක ඇත්තටම chart එකේ හැදිච්ච ප්‍රධානම අනතුරු ඇඟවීමේ සලකුණක්. ඉතින් අපිට පේනවා ක්‍රොස් එකත් එක්ක ප්‍රයිස් එක ටිකක් උඩට අප් වුණාට රිජෙක්ට් වෙලා දැනට ලොකු ඩම්ප් එකක් ආයසරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ක්‍රොස් එක අපි නොසලකා හැරිය යුතු නැහැ. ඉතින් මේක කලින් අවස්ථාවල වගේම 100%ක් වැඩ කරයිද කියලා කාටවත් හරියටම කියන්න බෑ. නමුත් මේක ප්‍රධානම අනතුරු ඇඟවීමේ සලකුණක් නිසා අපි අනිවාර්යයෙන්ම විශේෂ අවධානයක් මේ ක්‍රොස් එකට ලබා දිය යුතුයි. ඉතින් මෙතනදී අපි දැක්කයි ක්‍රොස් එක සිද්ධ වුණාට පස්සේ ප්‍රයිස් එක ක්‍රොස් එකටම අප් වෙලා තමයි ලොකු ඩම්ප් එකක් සිද්ධ වුණේ. ඉතින් දැනට තියෙන සපෝට් ලෙවල් එකකින් ප්‍රයිස් එක උඩට අප් වුණත් බැරි වෙලාවත් මේ ක්‍රොස් එක දක්වාම ප්‍රයිස් එක උඩට අප් වුණොත් අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වලින් කන්ෆර්මේෂන් අරගෙන ෂෝට් එන්ට්‍රි අලුතෙන් ගන්න තමයි වැඩිපුර කන්සිඩර් කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ කාරණේට ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ඇත්තටම අනිත් ටයිම් ෆ්‍රේම් වලටත් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් කලින් අවුරුද්දේ මම මතක් කරපු දෙයක් තමයි බිට්කොයින් වල 12 month chart එක සම්බන්ධයෙන්. ඉතින් 12 month chart එක එහෙම නැත්නම් අවුරුද්දේ chart එක අපි ආයෙසරයක් දාගත්තොත් පොඩ්ඩක් දැන් අපිට පේනවා පහුගිය අවුරුද්දේ ඇත්තටම බේරිෂ් කැන්ඩල් එකක් හැටියට තමයි ක්ලෝස් වුනේ. බිට්කොයින් වල ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිද්ධ නොවිච්ච දෙයක්. ඉතින් අපි කලිනුත් මතක් කළා බිට්කොයින් වල 4 year cycle එක හරියට වැඩ කරන්න නම් ඇත්තටම 2025 අවුරුද්දේ කැනල් එක බුලිෂ් විදිහට පොඩ්ඩක් හරි ක්ලෝස් වෙන්න ඕනේ කියලා. නමුත් ඒ විදිහට සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒක නිසා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 4 year cycle එක තවදුරටත් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේම කෙනෙකුට තව තර්ක කරන්න පුළුවන් දෙයක් තමයි දැන් පහුගිය අවුරුද්දේ කැනල් එක බේරිෂ් විදිහට ක්ලෝස් වුණාට ඊට කලින් අවුරුද්දේ ප්‍රයිස් එකට වැඩිය සැලකිය යුතු විදිහට උඩට අප් වීම නිසා 4 year cycle එක තවමත් වැඩ කරනවා කියලා. එතකොට ඊට පස්සේ අපි බිට්කොයින් වල monthly chart එක දාගත්තොත් එහෙම දැන් අපි පහුගිය අවුරුද්දේ කතා කළා විශේෂයෙන්ම 2025 නොවැම්බර් මාසේ කැන්ඩල් එක බිට්කොයින් වල 10 period simple moving average එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වුණා monthly chart එකේ. එතකොට මේ ක්ලෝස් එකත් එක්ක මම කිව්වා බිට්කොයින් වල price එක multi month down trend එකේ යන්න ඉඩ කඩක් තියෙනවා කියලා. මේ කැන්ඩල් එකේ low එක ලොස් වුණොත් එහෙම. ඉතින් දෙසැම්බර් මාසේ ඇත්තට මේ කැන්ඩල් එක ඇතුලේ ක්ලෝස් වුණා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ කැන්ඩල් එකේ low එක බ්‍රේක් කරගෙන තමයි දැන් ජනවාරි මාසේ කැන්ඩල් එක ට්‍රේඩ් වෙන්නේ. එතකොට අපිට ආසන්න වශයෙන්ම පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මේ කැන්ඩල් එකේ ලෝ එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඒකත් ලොස් වුණොත් ප්‍රයිස් එක තවදුරටත් යටට ඩම්ප් වීමේ ලොකු ඉඩකඩක් එනවා. ඉතින් කොහොමදත් දැනට 10 පීරියඩ් එක ලොස් වෙලා තියෙන නිසා බොහෝ දුරට ඉඩකඩක් තියෙන්නේ. ප්‍රයිස් එක ගොඩාක් යටට ඩම්ප් නොවුනත් එක්කෝ මේකට යටින් වැඩි කාලයක් කොන්සොලිඩේට් වෙන්න. ඒ කියන්නේ මාස ගාණක්ම කොන්සොලිඩේට් වෙන්න. එහෙම නැත්නම් ඩම්ප් එක යටටම කන්ටිනියු වෙන්න. ඒ කියන්නේ මල්ටි මන්ත් ඩවුන් ට්‍රෙන්ඩ් එක යන්න. ඉතින් ওই කාරණේ අපි මෙතනදිත් මතක් කළා උඩට ක්‍රොස් වුණාම සම්පූර්ණයෙන්ම බිට්කොයින් ලොකු බුල් රන් එක යන්න ඉඩ කඩක් තියෙනවා කියලා මල්ටි මන්ත් බුල් ට්‍රෙන්ඩ් එකක. ඉතින් ඒකම අනිත් පැත්ත තමයි දැනට සිද්ධ වෙගෙන යන්නේ. ඉතින් ඒ කාරණේත් එක්ක දැනට අපිට පේනවා 10 පීරියඩ් එක විතරක් නෙමෙයි ඇත්තටම 20 පීරියඩ් එකත් පහුගිය මාසේ කැන්ඩල් එකෙන් ලොස් වෙලා තියෙනවා. එතකොට මේ සේරම කාරණාත් එක්ක සමස්තයක් හැටියට සෑහෙන ලොකු බේරිෂ් ගතියක් chart එකේ දැනට තියෙනවා. ඉතින් తాවකාලිකව ප්‍රයිස් එක උඩට අප් වෙන්න පුළුවන් මේ ලෙවල් වලටම. නමුත් එහෙම උඩට අප් වුණොත් අපිට වැඩි ඉඩ කඩක් තියෙන්නේ ෂෝට් එන්ට්‍රීස් ගන්න. එතකොට ඊට පස්සේ අපි FGI ඉන්ඩිකේටර් එක දාගත්තාම දැන් ප්‍රයිස් එක ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එක යන්න ඉඩ කඩක් තියෙනවා කියන එක අපි ගොඩක් කලින් ඉඳන් මතක් කළා මෙන්න මේ print වෙච්ච ආරකුරුත් එක්ක. ඉතින් ඒවා හරියටම වගේ වැඩ කළා. ඉතින් ඒවා print වෙච්ච අවස්ථාවේ ඉඳන් අපිට පේනවා ප්‍රයිස් එක දිගටම ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ. ඉතින් monthly chart එකේ සමස්තයක් හැටියට මේ ට්‍රෙන්ඩ් එක තවම තියෙන්නේ bullish විදිහට.
ඊට පස්සේ ඒකත් ලොස් වුණොත් එහෙම ලොකුම අනතුරක ප්‍රයිස් එක වැටෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තව මතක් කරපු දෙයක් තමයි MACD ඉන්ඩිකේටර් එකේ මේ සිද්ධ වෙච්ච බේරිෂ් ක්‍රොස් එක. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඉතින් ඊට පස්සේ දැනට මාස දෙකක් බේරිෂ් විදිහටම ට්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට ওই කාරණා ටික අපිට මන්ත්ලි chart එකේ මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙසරයක් වීක්ලි chart එකට පොඩ්ඩක් ආවොත් ඉතින් අපිට වීක්ලි chart එකේ විශේෂයෙන්ම මොනිටර් කරගෙන ඉන්න පුළුවන් දේ තමයි ඇත්තටම වීක්ලි chart එකේ RSI එක ඕවර්සෝල්ඩ් වෙන ලෙවල් එක. ඒකත් මම කලින් මතක් කළා. දැනට ඇත්තටම RSI එක ඕවර්සෝල්ඩ් වෙන්නේ මේ FGI එකේ RSI ක්ලවුඩ් එකෙන් අපිට පේනවා 72722 දශම ගානකින් තමයි RSI එක ඕවර්සෝල්ඩ් වෙන්නේ. එතකොට බිට්කොයින් වල ඉතිහාසය ගත්තාම වීක්ලි chart එක ඕවර්සෝල්ඩ් වෙච්ච හැම අවස්ථාවකම වගේ ප්‍රයිස් එක සෑහෙන උඩට අප් වුණා. ඒ කියන්නේ ඇත්තටම බුල් රන් එක පටන් ගත්තේ වීක්ලි chart එක ඕවර්සෝල්ඩ් වෙච්ච අවස්ථාවලින්. ඉතින් මෙතනදී ඇත්තටම ඕවර්සෝල්ඩ් වුණාට පස්සේ තව ටිකක් යටට ඩම්ප් වුණා. නමුත් එතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තමයි මාකට් එක උඩට අප් වුණේ. මේ හැම තැනකම එහෙමයි. ඉතින් ඒක නිසා අපිට වීක්ලි chart එකේ RSI එක ඕවර්සෝල්ඩ් වෙන ඒ ලෙවල් එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැනට තියෙන මේ සපෝට් එක ලොස් වුණොත්, ඒ කියන්නේ මේ ලෝ එක සපෝට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. කලින් ප්‍රයිස් එක උඩට අප් වුණේ මේ ලෙවල් එකෙන් සපෝට් එකක් හම්බෙලා. එතකොට ආයෙසරයක් ඉඩකඩක් තියෙනවා මෙතන ඩබල් බොටම් එකක් වගේ හදන්න. හදලා తాවකාලිකව හරි ටිකක් උඩට අප් වෙන්න. ඉතින් නමුත් ඒකත් ලොස් වුණොත් ලොකුම ඉඩකඩක් තියෙනවා ප්‍රයිස් එක 72000 ගානකටම ඩ්‍රොප් වෙන්න. ඉතින් එහෙම ඩ්‍රොප් වුණොත් ඒ ලෙවල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් බිට්කොයින් බයි කරන්න. ඒ කියන්නේ හොඳ බයින් ඔපචුනිටිස් එන්න පුළුවන්. ඇත්තට මේ ලෙවල් එකේ ඉඳන් తాවකාලිකව හරි සැලකිය යුතු විදිහට ප්‍රයිස් එක උඩට අප් වීමේ ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන් වීක්ලි chart එක ඕවර්සෝල්ඩ් වුණොත්. ඊට පස්සේ අපිට වීක්ලි chart එකේ විශේෂයෙන්ම මොනිටර් කරගෙන ඉන්න පුළුවන් බුලිෂ් ඩයිවර්ජන්ස් හදයිද කියලා. ඉතින් මෙතන බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුනා. අපි ඒ සම්බන්ධයෙන් දිගටම කතා කළා. ඊට පස්සේ අපිට පේනවා කොච්චර යටට ප්‍රයිස් එක දැනට ඩ්‍රොප් වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි බුලිෂ් ඩයිවර්ජන්ස් හැදුනොත්. ඒ කියන්නේ බිට්කොයින් වල ඉතිහාසය ගත්තාම බුල් රන් පටන් ගත්ත හැම අවස්ථාවකම වීක්ලි chart එකේ ලොකු බුලිෂ් ඩයිවර්ජන්ස් හදලා තමයි ප්‍රයිස් එක උඩට අප් වුනේ. මෙතනත් එහෙමයි, කලිනුත් එහෙමයි. ඉතින් ඒක නිසා අපිට ඒ කාරණයක් මොනිටර් කරන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ඕවර්සෝල්ඩ් වෙන ලෙවල් එකේම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ඉදිරි කාලේදී හැදුවොත් එතනදී අපිට අවස්ථාවක් තියෙනවා බිට්කොයින් ආයසරයක් හොඳට බයි කරන්න. එතකොට එතකන් ඉවසීමෙන් කටයුතු කරන එක තමයි හොඳම දේ. කියන්නේ පොඩි මූව්මන්ට් අල්ලගෙන ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් හොඳම දේ තමයි අතරම උඩට අප් වෙන අවස්ථාව බලලා වැඩිපුර ෂෝට් පැත්තට නැඹුරු වෙලා ට්‍රේඩ් කරන එක. ඊට පස්සේ අපි ඩේලි chart එක දාගත්තාම ඉතින් ඩේලි chart එක දැනට අපිට පේනවා ඕවර්සෝල්ඩ් ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අද දවසේ කැන්ඩල් එක ඇතරම මේ තියෙන විදිහට ක්ලෝස් වුණොත් ඕවර්සෝල්ඩ් එකේම තමයි ප්‍රයිස් එක ක්ලෝස් වෙන්නේ. ඉතින් ඇතරම ඩේලි chart එකේ මේ විදිහට ඕවර්සෝල්ඩ් වුණාම වැඩි කාලයක් ඩම්ප් එක කන්ටිනියු වෙන්නේ නැහැ. తాවකාලිකව හරි උඩට අප් වෙන්න තමයි වැඩි ඉඩ කඩක් එන්නේ. එතකොට එහෙම වුණොත් ඒක පාවිච්චි කරලා తాවකාලිකව පොසිෂන් වලට එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් තියෙයි. ඊට අමතරව දැන් කෙනෙකුට සලකා බලන්න පුළුවන් තව කාරණයක් තමයි මෙන්න මේ ලෙවල් එකයි මේ ලෙවල් එකයි අතර ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. නමුත් ඒක ගොඩක් ලොකු පරතරයකින් තියෙන්නේ. ඉතින් එහෙම ගොඩක් ලොකු පරතරයකින් තියෙනකොට ඩයිවර්ජන්ස් වැඩ කරන්න තියෙන ඉඩකඩ ටිකක් විතර අඩුයි. ඉතින් නමුත් අපිට ඒක නොසලකා හරින්නම බෑ. ඉතින් දැනට ඕවර්සෝල්ඩ් වෙලා තියෙන කාරණේ සහ මෙතන ඩයිවර්ජන්ස් එකකුත් පෙන්නන නිසා ඒ කාරණා දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ටයිම් ෆ්‍රේම් බලලා පොසිෂන් වලට එන්ට්‍රීස් ගන්න. ඉතින් ඒ සඳහා ඇත්තටම හොඳයි අඩුම තරමින් එක ඩේලි කැන්ඩල් එකක්වත් බුලිෂ් විදිහට ක්ලෝස් වෙනකන් ඉන්නවනම්. මොකද මේ ඩම්ප් එක කන්ටිනියු වෙන්න පුළුවන් දිගටම. ඒක නිසා එක බුලිෂ් කැන්ඩල් එකක් හරි ඩේලි chart එකේ හරියට ක්ලෝස් වුණොත් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අලුතෙන් ලොන්ග් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න. ඉතින් එතකන් අර එක පාරට මැදින් පැනලා ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ගොඩක් පරිස්සම් වෙන්න හරියට ස්ටොප් ලොස් වගේ දේවල් දාගන්න. ඉතින් මේ ලෝ එක සපෝට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. යම් විදිහකින්. නමුත් ඒ කාරණේ විතරක් පාවිච්චි කරලා ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න එකේ සෑහෙන රිස්ක් එකක් තියෙනවා. ඊට පස්සේ අපි පැය 4ට ගියොත් පැය 4ෙත් ඇත්තරම FCA එකේ ට්‍රෙන්ඩ් එක පැහැදිලිවම බේරිෂ් විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඊට අඩු ටයිම් ෆ්‍රේම් වල ඇත්තරම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක. ඉතින් දැනට තියෙන එකම සහ ලොකුම බලාපොරොත්තුව තමයි කලින් මේ ලෙවල් එක බිට්කොයින් වලට හොඳ සපෝට් එකක් හැටියට වැඩ කරපු එක. ඉතින් ඒ සපෝට් ලෙවල් එක අපිට මාක් කරගන්නත් පුළුවන්. මාක් කරගෙන මොනිටර් කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක ලොස් වුණොත් බිට්කොයින් සම්බන්ධයෙන් අපිට
ගොඩක් නෙගටිව් පැත්තට තමයි කතා කරන්න වෙන්නේ. මොකද අපි අර කිව්ව ලෙවල් එකටම ප්‍රයිස් එක ඩ්‍රොප් වීමේ ඉඩකඩක් තියෙන නිසා. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. මම බලන්න ඉදිරියේදීත් අවස්ථාව ලැබෙන හැටියට බිට්කොයින් සම්බන්ධයෙන් අප්ඩේට් ලබා දෙන්න. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.